හිතන්නකෝ ලොස් ඇන්ජලිස් වල ප්‍රධාන හෝටල් එකේ නතර වෙලා ඉන්නවා. ටැප් එක අරිනවා, වතුර එනවා හරි හිමින්. රසත් අමුතුයි වගේ. ඉතින් පැමිණිලි කීපයක් ආවට පස්සේ නඩත්තු සේවකෙක් වහලට යනවා බලන්න මොකද්ද ප්‍රශ්නේ කියලා. එතකොට තමයි වතුර ටැංකියක් ඇතුලේ දවස් ගාණක් තිස්සේ අතුරුදන් වෙලා හිටපු තරුණයෙකුගේ නිර්වත් සිරුරක් හම්බ වෙන්නේ. ඒක ඇත්තටම ලෝකෙම කැළඹුව සිදුවීමක්. විශේෂයෙන්ම අර වීඩියෝ එකත් එක්ක නේද? ඔව් අර සෝපාන වීඩියෝ. එයා අතුරුදන් වෙන්න කලින් අමුතම විදියට හැසිරෙන. ඒකෙන් පස්සේ තමයි මේක ලොකුවටම කතා බහ වෙන්න ගත්තේ. ඒක තමයි. ඉතින් අද අපි බලමු කැනඩියානු ශිෂ්‍යාවක් වුණු එලිසා ලෑම්ගේ මේ අභිරහස් මරණයයි ඒකට සම්බන්ධ අර කුප්‍රකට සිසිල් හෝටලයේ ගැන ටිකක් ගැඹුරින්. හරි. බලමු මොනවද තියෙන තොරතුරු, නිල වාර්තා මොනවද කියන්නේ, තාමත් විසඳිලා නැත්තේ මොනවද කියලා. ඔව්. අපේ මූලාශ්‍රය ඇසුරින් ඒ ටික ගලප ගන්න බලමු. අපි පටන් ගමු එහෙනම් මේ සිසිල් හෝටලෙන්ම 1924 වගේ ආරම්භුණාට පස්සේ කාලෙක මේක තියෙන හරිය ටිකක් නැරකතට හැරෙනව නේද? ඔව්. අර මහා ආර්ථික අවපාතයත් එක්ක ඒ ප්‍රදේශයේම ස්කිඩ් රෝ කියලා තමයි ප්‍රසිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ගොඩක් නිවාස නැති අය, මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අය, අපරාධ. ඒ වගේ දේවල් බහුල වෙනවා. ඉතින් ඒ පසුබිම හෝටලෙටත් බලපනවා. සීරියල් කිලර්ස්ලා එහෙමත් නැවතිලා ඉඳලා තියනවා කියලාත් කියනෝ නේද? ඔව්, ඒක තමයි භයානකම කාරණය. අර නයිට් ස්ටෝකර් කියන රිචඩ් රැමිරේස්. ඊට පස්සේ ජැක් අන්ටර්වේගර් කියලා තව කෙනෙක්. එයාලා මේ හෝටලේ ඉඳලා තිනවා. ඒක කලමනාකාරණයක් කියලා තිනවා. එයා වැඩ කරපු අවුරුදු 10ක විතර කාලේ මරණ 80ක් විතර වෙලා තිනවා හෝටලේ ආශ්‍රිතව. අම්මෝ. එහෙම තැනකට තමයි මේ එලිසා ලෑම් එන්නේ. අවුරුදු 21ක තරුණියක්. ඔව්, කැනඩාවේ නම් තනියම කැලිෆෝනියාවේ සංචාරයකට ඇවිත් 2013 ජනවාරි 28 වෙනිදා තමයි හෝටලේට ඇතුල් වෙන්නේ. ඒ වෙනකොට හෝටලේ කොටසක් ස්ටේ ඔන් මේන් කියලා වෙන නමකින් තිබුණා නේද? ඒත් එකම බිල්ඩින්ම හරියටම. ඉතින් ඇවිත් දවස් කීපයකින් ජනවාරි 31 වෙනිදා එයා අතුරුදන් වෙනවා. ඊට කලින්නුත් මොකක් හරි අසාමාන්‍ය දෙයක් වෙලා තිබුණද? ඔව්, පොඩි දේවල් වාර්තා වෙලා තියෙනවා. එයාත් එක්ක කාමරේ හිටපු අය කියලා තියෙනවා එයා ටිකක් අමුතු විදිහට හැසිරුණා කියලා. රූපවාහිනී වැඩසටහනක පටිගත කිරීමකට ගිහින් එතනිනුත් එයාව අයින් කරලා තියෙනවා ආරක්ෂකයෝ. මොකක් හරි ප්‍රශ්නයක් වෙලා. ඊට පස්සේ තමයි අර මුළු ලෝකෙම දැක්ක වීඩියෝ එක එන්නේ. පොලිසිය නිකුත් කරපු එක. ඔව්, පෙබරවාරි 13 සෝපානේ ආරක්ෂක කැමරා දර්ශන. ඒකේ එයා හරි අමුතුයි. බොත්තම් ගොඩක් කොබනවා, ලිෆ්ට් එකෙන් එළියට ඔළුව දාලා බලනවා. ආපහු ඇතුළට ඇවිත් මුල්ලකට වෙලා හැංගින්න වගේ හදනවා. අත්වලී මොනවදෝ කරනවා. ඒක දැක්කම මිනිසුන්ට හිතුනේ එක්ක කවුරු හරි පන්නනෝ නැත්නම් මොකක් හරි අద్భుත දෙයක් කියලා නේද? හරියටම. කවුරු හරි පස්සෙන් එනවද, කාගෙන් හැංගෙනවද, මේ මොකද්ද වෙන්නේ කියලා ලොකු ප්‍රශ්නයක් ඇති වුණා. අන්තර්ජාලයේ කුමන්ත්‍රණයයන් පිරුණා. ඒ වීඩියෝ එකේ තියෙන අර බය වෙච්ච අසමතුලිත ගතිය ඒක තමයි මිනිස්සුන්ගේ කුතුහලය ඇවිස්සුවේ. ඔව්. අවසානයේදී ඉතින් පෙබරවාරි 19 වෙනිදා අර වතුර ප්‍රශ්නෙට ගිය සේවකයාට තමයි ටැංකිය ඇතුලේ තිබිලා සිරුර හම්බ වෙන්නේ. මරණ පරීක්ෂණයේ නිල නිගමනය වුණේ ඒක අහම්බයක් කියලා. දියේ ගිලීමෙන් වුණු මරණයක්. ඒකට හේතුව විදිහට එයාට තිබුණා කියලා කියන බයිපෝලර් රෝගී තත්ත්වේ ඒක මේ සිදුවීමට ලොකු බලපෑමක් කළා කියලා තමයි නිගමනය වුණේ. බයිපෝලර් තත්ත්වය. එතකොට අර විෂවේද වාර්තාවෙන් මොනවද කිව්වේ? බෙහෙත් එහෙම අරන් ඉඳලා නැද්ද? ඒක තමයි වැදගත්ම දේ. එයාගේ සිරුරේ අර බයිපෝලර් වලට දෙන සමහර බෙහෙත් විෂාදනාශක වගේ ඒවා තිබිලා තියෙනවා. හැබැයි අර මනෝභාවය පාලනය කරන මූඩ් ස්ටේබිලයිසර් සහ අර මායා දර්ශන වගේ දේවල් පාලනය කරන ඇන්ටිසයිකොටික්ස් බෙහෙත් ඒවත් තිබිලම නෑ. නැත්නම් හරිම අඩු ප්‍රමාණයකින් තිබිලා තියෙන්නේ. ඒ කියන්නේ ආ හරියට බෙහෙත් අරගෙන නෑ වගේ. ඔව්, ඒක තමයි නිගමනය. ඉතින් බයිපෝලර් තත්ත්වයේ අර උච්චතම අවස්ථාවකදී මේනියා කියන තත්ත්වයේදී විශේෂයෙන්ම බෙහෙත් නැතුව කෙනෙක්ට මානසික ව්‍යාකූල වෙන්න, ඇත්ත ලෝකෙන් මිදෙන්න මායාවන් පේන්න පුළුවන්. ඉතින් නිල පැහැදිලි කිරීම තමයි ඒ වගේ තත්ත්වයක් නිසා එයා අර විදියට හැසිරිලා කොහොම හරි වහලට ගිහින් ටැංකියට වැටෙන්න ඒට කියන එක. ඒක තමයි නිල කතාව. ඒත් මිනිසුන්ට තාම ප්‍රශ්න තියෙනව නේද? කොහොමද වහලට ගියේ? අර ටැංකියේ මූඩිය ඒක එයාම වහගත්තද? ඔව් ඒ ප්‍රශ්න තාමත් තියෙනවා. වහලට යන්නේ ගිනි නිවන පඩිපෙලක් තිබුණා. ඒකේ ඇලාම් එක වැඩ කළේ නෑ වගේ කතා තියෙනවා. මූඩිය ගැන මොකද කියන්නේ? ඒක බරයි කියලාත් කතාවක් ගියා. සමහර විශ්ලේෂණ වලින් කියනවා ඒක එච්චරම බර නෑ, උස්සන්න පුරුලන් කියලා.
ඇතුළට ගියාට පස්සේ ඉබේ වැහෙන්නත් ඇති ගුරුත්වාකර්ෂණය නිසා. අනිත් කාරණේ තමයි අර ස්ත්‍රී දූෂණ පරීක්ෂණ කට්ටලය හරියට පරීක්ෂා කරලා නැහැ කියන එක. සිරුර දි รา පත් වෙලා තිබුණ නිසා සමහර දේවල් හරියට කියන්න බැරි වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ නොවිසඳුණු තැන් නිසා තමයි අර කුමන්ත්‍රණ කතා තාමත් තියෙන්නේ. හරියටම. මේ කතාව අර චිත්‍රපටි වලට එහෙමත් සම්බන්ධයක් තියෙනවා කියනවා නේද? ඕ විශේෂයෙන්ම අර 2005 ඩාර්ක් වෝටර් කියලා ජපන් චිත්‍රපටියක් පාදක කරගත්ත හොලිවුඩ් ෆිල්ම් එකක් තියෙනවා. අහා ඒකෙත් ඔය වගේම කතාවක් තියෙනවා. ගොඩනැගිල්ලක වතුර ටැංකියකින් තරුණියකගේ මලසිරුරක් හම්බ වෙනවා. පුදුම සමානකමක් තියෙනවා. ඇත්තද? ඇමරිකන් හොරර් ස්ටෝරි වල හොටෙල් කියන සීසන් එකටත් මේකෙන් ආభాෂයක් ලැබුණා කියලා තමයි ගොඩක් අය කියන්නේ. ඉතින් නිල වශයෙන් කිව්වට මේක අහම්බෙලක් බයිපෝලා තත්ත්වය බලපෑවා කියලා ඇයි මේ කතාව තාමත් මෙච්චර මිනිස්සුන්ගේ හිතේ තියෙන්නේ? ඇයි තාමත් මේ ගැන කතා වෙන්නේ? සමහර විට ඒකට හේතු කීපයක් තියෙන්න පුළුවන්. එකක් තමයි අර වීඩියෝ එකේ තියෙන අභිරහස. ඒක දකින්න ඕන කෙනෙක්ට ප්‍රශ්නයක් මතුවෙනවා. ඔව්. අනිත් එක සිසිල් හොටෙල්ලේ අර අඳුරු ඉතිහාසය. ඒකක් මේකට අමුතු පසුබිමක් දෙනවා. මානසික සෞඛ්‍ය ගැන තියෙන සංකීර්ණත්වය මිනිස්සු ඒ ගැන දන්නේ අඩුවෙන් වීම. ඒකට ලොකු හේතුවක්. නිල පැහැදිලි කිරීම වුණත් ඒක පිළිගන්න අමාරු ගතියක් මිනිසුන්ට එනවා. අන්තර්ජාලයේ තොරතුරු පැතිරෙන වේගයත් එක්ක පොඩි සැකයක් වුණත් ලොකු වෙලා යනවා. සමහර විට සම්පූර්ණ ඇත්ත කවදාවත් දැනගන්න බැරි වෙයි නේද? වෙන්න පුළුවන්. ඒ නොදන්නා කමම තමයි සමහර විට මේ කතාව තාමත් අපේ හිතේ හොල්මන් කරන්න හේතුව වෙන්නේ නැත්තේ. ඒකේ තියෙන අභිරහස තාමත් විසඳලා නැහැ වගේ දැනෙන නිසා.